ආයිබෝන් හැමෝටම. ඉතින් අදත් මම ගොඩාක් කාලෙකින් වලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම කියන්න යන්නේ කුකුල් පැටවුන්ට ඒ කියන්නේ දවසේ ඉඳලා සති 3ක් වගේ වෙනකන් බහුලවම හැදෙන මාරාන්තික ලෙඩක් ගැන. ඉතින් මම දැක්ක ගොඩාක් අය අහලා තියෙනවා මේ රෝගේ ගැන. ඉතින් මේ රෝගේ හැදුණොත් සත්තු ඉක්මනට දවස් 2ක් 3ක් ඇතුළත මැරෙනවා. ඒ වගේම අනිත් සත්තුන්ටත් වේගයෙන් මේ රෝගය බෝ වෙනවා. ඉතින් මම අද ඒ ගැන තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ වලට like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එතකොට තමයි මට ආස හිතෙන්නේ තවත් වීඩියෝ ඉස්සරහට කරන්න. ඇත්තට මේ channel එක කරන්නේ ඔයාලට උදව්වක් කරන අරමුණින්. මොකද ගොඩාක් පශු වෛද්‍යවරු මේ කුකුල් සම්බන්ධ රෝග වලට බෙහෙත් දන්නේ නැහැ ඇත්තටම. ඔයාලගේ පැතිවල නම් කොහොමද දන්නේ නැහැ. අපේ පැතිවල නම් ඇත්තටම ඒ පශු වෛද්‍යවරුන්ගේ මේ කුකුල් සම්බන්ධව බෙහෙත් අහපුවාම ඒ කට්ටිය බෙහෙත් දන්නේ නැහැ. ඉතින් අපේ පැත්තේ ඉන්න පශු වෛද්‍යවරු ගාවට කුකුල් විකුරු ලෙඩක් ඇදලා අරන් ගිහපුවාම එයාලා කියන්නේ එක්ක චික්ටොනික් දෙන්න කියනවා. එහෙම නැත්නම් ඇමොක්සිලින් දෙන්න කියනවා. ඒ දෙක තමයි ඒ කට්ටිය දෙන බෙහෙත්. එහෙම නැත්නම් ආපහු කියනවා සතා මැරුණාම අරන් එන්නලු කපලා බලලා කියන්නලු. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අපි සතෙක් ලෙඩ වෙච්චහම පශු වෛද්‍යවරයෙක් ගාවට අරන් යන්නේ සතා මැරෙන්නකන් ඉන්න නෙවෙයිනේ. සතා මැරෙන්න කලින් බෙහෙත් කරන්නනේ. ඒත් එයාලා කියන්නේ සතා මැරුණාම අරන් එන්නලු එයාලා බෙහෙත් කරන්නලු. ඉතින් ඒ වගේ පශු වෛද්‍යවරු තමයි අපේ පැතිවල නම් ඉන්නේ. මම දන්නේ ඔයාලා පැතිවල කොහොමද කියලා. ඉතින් ඒ නිසා මම මේ දන්න දේවල් ඔයාලට කියලා දෙන්නේ. ඒකට ඔයාලගේ සතුත් ආරක්ෂා කරගන්න පුළුවන් මේ මාර්ගයෙන්. ඉතින් ඇත්තටම කියන්න මම වැඩක් නන් නෙවෙයි. ඉතින් මම මේ දේවල් කියන්නේ මම අවුරුදු ගණන් කුකුළු පාලනය කරනවා. ඒ දැනුමිනුයි. ඉතින් ඒ වගේම මම මේ සම්බන්ධව රිසර්ච් කරලා දැනගත්ත දැනුමිනුයි තමයි මම මේ ඔයාලට මේ වීඩියෝ ගේන්නේ. ඒ වගේම මම මේ වීඩියෝ වලින් මහා ලොකු ගාණක් හම්බ වෙනවා කියලා ඔයාලා හිතනවා ඇති. ඉතින් ඇත්තටම මගේ මේ වීඩියෝ එක views 1000ක් ගියොත් මට හම්බ වෙන රුපියල් 30ක් වගේ ඉතාමත් පොඩි මුදලක්. ඉතින් සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් කියන්නේ මේ කුකුල් පාලනය සම්බන්ධ වීඩියෝස් එච්චර views යන්නේ නැහැ. සාමාන්‍යයෙන් 1000ක් 2000ක් උපරිම බලයි. ඊට වඩා යන්නේ නැහැ. ඉතින් ඇත්තටම මගේ එක වීඩියෝ එකකින් රුපියල් 100ක්වත් මට ඇත්තටම හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාලා හිතනවා නම් මම වීඩියෝ කරන්නේ මේ සල්ලි බලාපොරොත්තු වෙන කියලා ඇත්තටම එහෙම නෙවෙයි. ඉතින් ඔයාලට පේනවා මගේ මේ earning history එක, ඒ වගේම මේ RPM එක බලපුවාම මගේ කොහොමද ආදායම කියලා. ඉතින් ඒ නිසා ඔයාලා like කරන එක, comment කරන එක තමයි මට ගොඩාක් වටින්නේ. එතකොට මට ඉස්සරහට වීඩියෝ කරන්න එක ගොඩාක් ශක්තියක් එනවා. ඒ නිසා අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් කරන්න අමතක කරන්න එපා. හරි, අපි දැන් යමු අද වීඩියෝ එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ දවසේ ඉඳලා සති 3ක් වගේ වයස වෙනකම් කුකුල් පැටවුන්ට හැදෙන මාරාන්තික රෝගයක් ගැන. ඉතින් මේ රෝගයේ රෝග ලක්ෂණ තමයි කුඩා පැටවුන් නිදි කියලා වැටෙනවා, කම්මැලි ස්වභාවයක් පෙන්නනවා, ඒ වගේම කුඩාවට තියෙන පිහාටු ඇඟට ඇලුණු ස්වභාවයක් ගන්නවා. ඒ වගේම සත්තුන්ගේ වර්ධනය කැපී පෙනෙන විදිහට දුර්වල වර්ධනයක් පෙන්눔 කරනවා මේ කාලෙදී. ඒ වගේම සත්තුන්ගේ ගුද මාර්ගයට සුදු පාට මල පහ පැතිරුණු ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ වගේම විශේෂ කාරණේ තමයි මේ සත්තු සුදු කහ පාට වගේ දියාරු ගතියට මල පහ පිට කිරීමක් සිදු කරනවා. ඉතින් ওই රෝග ලක්ෂණ පෙන්නලා දවස් දෙකක් ඇතුළත සත්තු වේගයෙන් මැරලා යනවා. ඉතින් ඒ වගේම වේගයෙන් අනිකුත් සත්තුන්ටත් මේක වේගයෙන් පැතිරෙනවා. ඉතින් ඔය වගේ බාහිර රෝග ලක්ෂණ වලින් අපිට පුළුවන් මේ රෝගය අඳුරගන්න. ඉතින් ඒ වගේම 100% මේ රෝගය තහවුරු කරගන්න ඕනි නම් ඔයාලට පුළුවන් විද්‍යාගාර පරීක්ෂණ සඳහා යොමු වෙන්න. ඒ කියන්නේ PCR, ඒ වගේම කල්චර් ටෙස්ට් වගේ ඒවා කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපිට ඒ වගේ තාක්ෂණයක් නැහැනේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් බාහිර රෝග ලක්ෂණ බලලා මේ රෝගය අඳුරගන්න. ඉතින් ඒ වගේ මම දැකලා තියෙනවා. ඉතින් FB එකේ එහෙම ඔය කට්ටිය දානවා අපේ කුකුල් පැටවු මේ වගේ රෝග ලක්ෂණ පෙන්නනවා. මොකද්ද ලෙඩේ, මොකද්ද බෙහෙත කියලා. ඉතින් ඒ දාන හැම වෙලෙම හැම පෝස්ට් එකකම වගේ තියෙන වල බලලා ඇති මේ සතාට සෙම, එහෙම නැත්නම් ඇමොක්සිලින් දෙන්න. එහෙම තමයි දාලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඔය කට්ටියන්ට සතුන්ට අසනීප වෙච්චම FB එකේ දාලා දෙන බෙහෙත් වර්ගෙම හැම එකම දෙන්න යන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකේ බැලුවොත් මගේ channel එකේ මම කුකුළුන්ට බහුලව හැදෙන ලෙඩ රෝග සියල්ලම වගේ ගැන කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලලා අවබෝධයක් අරගෙන ඔයාලගේ සතුන්ට ප්‍රතිකාර කරලා සතුන් ආරක්ෂා කරගන්න. ඉතින් කියන්න තියෙන්නේ FB එකේ දාන හැම බෙහෙත් එකම දෙන්න යන්න එපා. හරි. ඉතින් ඇත්තට මොකද්ද මේ රෝග ලක්ෂණ පෙන්වන රෝගය? මේ රෝගයට කියන්නේ පුල්ලෝරම් කියලා. ඉතින් මේක සැල්මොනෙල්ලා පුල්ලෝරම් කියන බැක්ටීරියාව මගින් ඇතිවෙන මාරාන්තික රෝගයක්. අපේ ලොකු කුකුල්ලුන්ට හැදෙන කටුලෙදේ හැදෙන්නේ මේ සැල්මොනෙල්ලා ෆැමිලි එකේ සුද්ධ ජීවි නිසා තමයි. ඉතින් මේ පැටවුන්ට හැදෙන්නේ ෆැමිලි එකේම වෙනත් වර්ගයක සුද්ධ ජීවියෙක් වන සැල්මොනෙල්ලා පුල්ලෝරම්. නමුත් අර කටුලෙඩේට හේතු වෙන්නේ මේ සැල්මොනෙල්ලා පුල්ලෝරම් නෙවෙයි. එයාට හේතු වෙන්නේ සැල්මොනෙල්ලා වර්ගයක බැක්ටීරියාවක්.
ඉතින් ඔයාලා දන්නවනේ කටු ලෙඩ හැදිච්චාමත් ඒකත් මාරාන්තිකයි. සත්තු ඉක්මනින් දුර්වලලා මැරලා යනවා. ඉතින් ඒ වගේම තමයි මේ පැටවුන්ටත් මේ සැල්මොනෙල්ලා ආසාදන හැදිච්චාම වේගෙන් සතුන් මැරලා යන්න හේතු වෙන්නේ මේ සැල්මොනෙල්ලා පුල්ලෝරම් සුද්ධජීවී ආසාදන නිසා තමයි. ඉතින් ඒකට තමයි කියන්නේ මේ පුල්ලෝරම් රෝගය කියලා. ඉතින් මේ රෝගය පැතිරෙන්නේ කොහොමද? හැදෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ රෝගය පැටවුන්ට හැදෙන ප්‍රධාන හේතුවක් තමයි අසනීප වුණු ඒ කියන්නේ කටු ලෙඩේ වගේ සැල්මොනෙල්ලා ආසාදන වුණු කිකිලියන්ගේ බිත්තර වලින් කෙලින්ම පැටවුන්ට මේ රෝගය හැදෙනවා. ඒ නිසා රකින්න බිත්තර ගන්දේ නිරෝගී කිකිලියන්ගේ බිත්තර ගන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ ප්‍රධාන කාරණය තමයි මේ රෝගය පැටවුන්ට හැදෙන්න බලපාන්නේ අපිරිසිදු කෑම සහ අපිරිසිදු වතුර මගින්. ඉතින් ඔයාලා පැටවුන්ට කෑම දෙන්නේ ක්වොලිටි කෑම එකක් දෙන්න. පුස්කාපුව දෙන්න එපා. ඒ වගේම වෙනත් කෑම වර්ගත් එක්ක කලවම් කරපු කලවම් කෑම දෙන්න එපා මේ කාලේදී. ඒ වගේම හුලං වැදිච්ච කෑම දෙන්නත් එපා. මොකද කුකුල් පැටව මාසයක් විතර යනකම් ඉතා ඉක්මනින් ලෙඩ වලට ගොදුරු වෙනවා. ඒ නිසා මේ කාලේ සත්තුන්ට හරියටම බලා ගන්න ඕනේ. ඉතින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා දවසේ ඉඳලා මාස දෙකක් යනකම් පැටව හරියට බලාගන්නේ කොහොමද? දෙන්න ඕනි බෙහෙත් වර්ග කොහොමද? දෙන්න ඕන නිවාස කොහොමද? ආදී වශයෙන් මම පැහැදිලිව මේ වීඩියෝ එකේ කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලට මේ පුල්ලෝරම් වගේ රෝගයක් හැදෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕන නම් මේ වීඩියෝ එකත් බලන්න. මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හරි. ඒ වගේම උණු වතුර උණු කරලා නිවාගත්ත වතුර මේ සත්තුන්ට දෙන්න ඕනේ. මොකද සත්තු පොඩිනේ. ඒ නිසා මේ කාලේදී උණු වතුර නිවලා තමයි සත්තුන්ට දෙන්න ඕනේ. ඒ වගේම දවසින් දවස වතුර අලුත් කරන්නත් අමතක කරන්න එපා. ඒ කියන්නේ අද දාපු වතුර එක තව දවස් දෙකකින් වගේ මාරු කරන්න එපා. අද දාපු වතුර එක පහවදා උදේට මාරු කරලා අලුත් වතුර එකක් දාන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම අපි පැටවුන්ට දාන අතුරුනුවත් අපිරිසුදු වෙන්න දෙන්න එපා. තෙත් වෙන්න දෙන්න එපා. මොකද මේ අතුරුනුව අපිරිසුදු වෙන්න තෙත් වෙන්න තමයි මේ සැල්මොනෙල්ලා වගේ රෝගී තත්ත්වයන් නැති වෙන්නේ. ඒ නිසා අතුරුනුව තෙත් වෙන්න නොදී අපිරිසුදු වෙන්න නොදී පවත්වා ගන්න. අතුරුනුව අපිරිසුදුයි තෙත් වගේ දැවුනොත් අලුත් අතුරුනුව සඳහා මාරු වෙන්න. ඉතින් එහෙම පුළුවන් අපිට අතුරුනුව පාලනය කරගන්න. ඉතින් ඒ නිසා අපි අතුරුනුව වියලි සහ පිරිසුදු අතුරුනුව පවත්වා ගන්න ඕනේ අනිවාර්යෙන්. මොකද ගොඩාක් ලෙඩ රෝග සඳහා හේතු වෙන්නේ මේ අතුරුනුව පිරිසුදු නැති වෙච්චාම තෙත් වෙච්චාම තමයි මේ ගොඩාක් රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් මේ හැම දෙයක්ම ගැන මම මේ වීඩියෝ එකේ කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මේක බලලා ලොකු අවබෝධයක් ගන්න. ඉතින් ඇත්තටම අලුතෙන් පැටව හදනවා නම් මේ වීඩියෝ එක ගොඩාක් වටීවි කියලා මම හිතනවා. ඒකයි මම කියන්නේ මේ වීඩියෝ එක බලන්න කියලා. එතකොට ඔයාලට පුළුවන් ලෙඩ නොවි සත්තු ටික ලොකු කරගන්න. හරි ඉතින් මෙහෙම එක සතෙකුට පුල්ලෝරම් රෝගය හැදුනා කියමුකෝ. ඊට පස්සේ මේ රෝගය වේගයෙන් රැළේ අනික් සතුන්ටත් බෝ වෙනවා. ඉතින් ඒ නිසා අසනීප සත්තු වෙන් කරලා ප්‍රතිකාර කරන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි මේ මාරාන්තික ලෙඩේ සත්තුන්ට බෝ වෙන්නේ. ඉතින් මේ රෝගයට මුහුණ දීපු ගොවි මහත්තුරු දන්නවා ඇති මේ රෝග ලක්ෂණ පෙන්නලා දවස් 2-3ක් ඇතුළත සත්තු ටික මැරලා යනවා වේගයෙන්. ඉතින් ඒකයි මෙම රෝගෙම මාරාන්තික රෝගයක් කියලා කිව්වේ. ඉතින් මේ රෝග ලක්ෂණ පෙන්වන්න දීම අපි ප්‍රතිකාර කරොත් අපිට පුළුවන් මේ රෝගය පහසුවෙන් පාලනය කරගන්න. එහෙම නැති වුණොත් දවසට පැටවු 10-15 වුණත් නැති වෙන්න පුළුවන් මේ රෝගය නිසා. ඉතින් ඒ නිසා රෝග ලක්ෂණ පෙන්වන මුල් කාලයේදීම අපි ප්‍රතිකාර කරන්න ආරම්භ කරන්න ඕනේ. හරි ඉතින් ඇත්තට මොනවද අපිට මේ රෝගයට කරන්න පුළුවන් ප්‍රතිකාර? ඉතින් මේ වීඩියෝ එකේ වැදගත්ම කාරණේ මේකනේ. ඉතින් ඔයාලගේ සත්තු මෙහිම රෝග ලක්ෂණ පෙන්වනවා නම් ඒ රෝග ලක්ෂණ සහිත සත්තු අනිවාර්යෙන් ඉස්සලා වෙන් කරන්න ඕනේ. ඉතින් මේ කාලේදී සාමාන්‍යයෙන් සත්තුන්ට ලයිට් එකක් දාලා අවශ්‍ය උෂ්ණත්වය ලබා දෙන කාලයක් නේ. මොකද සති 3ක් වගේ කාලෙදීනේ සාමාන්‍ය මේ පුල්ලෝරම් රෝගය හැදෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ කාලේදී අපි සත්තුන්ට ලයිට් එකක් දාලා උෂ්ණත්වය ලබා දෙන කාලයක්. ඉතින් ඒ වගේම දැන් අපි අසනීප සත්තු වෙන් කරලා වෙන කූඩුවකට දානවනේ. ඉතින් අනිවාර්යෙන් ඒ සත්තුන්ට ලයිට් එකක් දාලා උෂ්ණත්වය අනිවාර්යෙන්ම ලබා දෙන්න ඕනේ. මොකද සත්තු මේ වෙන්නින් ගොඩාක් දුර්වල වෙලා ඉන්න හින්දා අනිවාර්යෙන්ම උෂ්ණත්වය ඕනේ. එහෙම නැත්නම් සත්තු මැරීමේ ප්‍රතිශතය වේගෙන් වැඩි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් උෂ්ණත්වය ලබා දෙන්න ඕනේ මේ කාලේදී. ඒ සඳහා සාමාන්‍යයෙන් වෝට් 40 බල්බ පාවිච්චි කරන්න. ඊට වඩා වැඩි බල්බ පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් උෂ්ණත්වය වැඩි වෙලා සත්තු මැරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. හරි දැන් අපි අසනීප සත්තු වෙන් කරගත්තනේ. හරි දැන් අපි බලමු අසනීප සත්තුන්ට දෙන්න ඕනි බෙහෙත් මොනවද කියලා. ඉතින් මම මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් වර්ග කිහිපයක් කියලා දෙන්නම්. පළවෙනි එක තමයි මේ නියෝටෙට්‍රා කියන බෙහෙත් එක. මේකේ මේ ඔක්සිටෙට්‍රාසයික්ලින් සහ නියෝමයිසින් කියන බෙහෙත් දෙකම අඩංගු වෙනවා. ඉතින් ඒ වගේ මේ බෙහෙත් එක පහසුවෙන් දෙන්න පොලේ අපිට හොයාගන්න පුළුවන්. ගාන සාමාන්‍යයෙන් රුපියල් 900 ගාණක් වෙන්නේ.
ඉතින් ඒ වගේ මේ බෙහෙත් එක ගොඩාක් හොඳ බෙහෙත් එකක් මේ රෝගයට. ඉතින් ඔයාලට පුළුවන් මේ බෙහෙත් එකේ තියෙන බොක්ස් එක ඇතුලේ තියෙන කොලයා. ඒක සිංහල, ඉංග්‍රීසි සහ තමිල් කියන භාෂා තුනින්ම තියෙනවා. මේ පුල්ලෝරම් වගේ රෝග වලට මේ බෙහෙත් එක හොඳයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් අවබෝධයක් ගන්න මේ බෙහෙත් එකේ ඇතුලේ තියෙන කොලේ කියවලා. හරි ඉතින් අපිට පුළුවන් මේ බෙහෙත් එකෙන් ප්‍රතිකාර කරන්න. ඉතින් මේ බෙහෙත් එකෙන් ප්‍රතිකාර කරාට ආවට ගියට කරන්න බෑ. ඉතින් ඒකෙන් බෙහෙත් එකෙන් ප්‍රතිකාර කරන්න ඕනේ මේ විදියට. මේ බෙහෙත් එකේ තියෙන පොඩි හැන්දා. ඒ හැන්දෙන් භාගයක් වතුර ලීටර් එකකට එන විදිහකට ගන්න ඕනේ. ඒ වගේම ඒත් එක්ක ග්ලූකෝස් තේ හැන්දක් සහ විටමින් B පෙති දෙකක් වතුර ලීටර් එකකට දාන්න ඕනේ. ඒත් එක්කම කියන්න ඕනේ මේ බෙහෙත් එක්ක සුදු ලුණු බිකක් අරගෙන පොඩියට කපලා වතුර ලීටර් එකකට මික්ස් කරන්න ඕනේ. ඉතින් මේ සුදු ලුණු හරියටම දෙන විදිය ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් ඒකත් බලන්න. ඉතින් මේකට සාමාන්‍යයෙන් දාන්න ඕන අපි පොඩියට කෑලි කෑලි වලට කපලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සුදු ලුණු තල්ලා වුණොත් අපිට මේකට ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සුදු ලුණු බිකක් වතුර ලීටර් එකකට ගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ දැන් අපි මේ වතුර ලීටර් එකට නියෝටෙට්‍රා එකේ හැඳි භාගයයි, ග්ලූකෝස් තේ හැන්දයි, විටමින් B පෙති දෙකයි, සුදු ලුණු බිකකුයි දාලා තමයි වතුර ලීටර් එකක් දෙන්න යන්නේ. ඉතින් අපි මේ මිශ්‍රණය හදලා විනාඩි 15ක් තියලා තමයි දෙන්න ඕනේ. මොකද මම එහෙම කිව්වේ මේ සුදු ලුණු වල තියෙන යුෂ වතුර එකට මික්ස් වෙන්න පොඩි කාලයක් ඕනේ. ඒ නිසා තමයි අපි විනාඩි 15ක් තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ මිශ්‍රණය මිශ්‍ර කරන්නේ උණු වතුර නිවලා අරගෙන ඇල් වතුර වලට නෙවෙයි උණු වතුර හොඳට නටනකම් තියලා අරගෙන ඇඟිල්ල දාන්න පුළුවන් තරමට නිවෙන්න අරින්න. ඒ කරලා තමයි මේ අර කීව බෙහෙත් ටික මේකට මික්ස් කරලා විනාඩි 15ක් තියන්නේ. ඉතින් එහෙම හදාගත්ත මිශ්‍රණය අපි අපේ අසනීප අර වෙන් කරගත්ත සත්තුන්ටයි ඒ වගේ මේ අර අසනීප සත්තුත් එක කලින් හිටපු රෝග ලක්ෂණ පෙන්වන්න නැති සත්තුන්ටයි දෙගොල්ලන්ටම දෙන්න ඕනේ. මොකද ඒ කට්ටිය රෝග ලක්ෂණ පෙන්වුවේ නැත ඒ කට්ටිය ආසාදන වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා අපි මේ බෙහෙත් එක ඒ සත්තුන්ටත් දෙන්න ඕනේ. ඉතින් මේ හදාගත්ත මිශ්‍රණය දවසින් දවසට අනිවාර්යෙන් අලුත් කරන්න අමතක කරන්න එපා. ඒ කියන්නේ අද උදේ මේ බෙහෙත් එක දුන්නා නම් මේ සත්තුන්ට පහුවදා උදේ වෙන්දි මේ බෙහෙත් වතුර එක අලුත් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒ බෙහෙත් වතුර එකේ වතුර ඉතුරු වෙලා තිබ්බා අනිවාර්යෙන් අලුත් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි දවස් 4-5ක් මේ බෙහෙත් එක දෙන්න ඕනේ. ඊට වඩා දෙන්නත් එපා. ඉතින් අසනීප සත්තුන්ට නම් සිරින්ජරයක් අරගෙන ඒකෙන් මිලිලීටර් 2.5ක් ගානේ උදේ දවල් රැයට 3 අරුවක් අනිවාර්යෙන් පොවන්න. ඉතින් ওই විදිහට දවස් 4-5ක් දීලා බලන්න අනිවාර්යෙන් අඩු වෙනවා. ඉතින් ওই බෙහෙත් එකෙන් අනිවාර්යෙන් අඩු වෙනවා. අනිවාර්යෙන් අසනීප සත්තුන්ට වල සිරින්ජරයක් මාර්ගයෙන් පොවන්න. මොකද ඒ කට්ටිය අසනීප නිසා අනිවාර්යෙන් බොන්න තිබ්බට වතුර බොන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් සිරින්ජරයක් මාර්ගයෙන් පොවන්න. ඉතින් අනිවාර්යෙන් සත්තුන්ට බෙහෙත් කරනා වගේම පිරිසුදු ක්වොලිටි කෑම එකක් දෙන්නත් මේ කාලේට අනිවාර්යෙන් වග බලා ගන්න ඕනේ. හරි ඉතින් ඔයාලට ඔය බෙහෙත් එක දීලා අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හිතෙනවා නම් ඒ බෙහෙත් එක මට සෙට් නෑ. ඒ නිසා වෙන බෙහෙත් එකක් කියන්න කියලා. ඉතින් මම තවත් බෙහෙත් වර්ග කියන්නම්. සාමාන්‍යයෙන් පැටවුන්ට අර මම කලින් කිව්ව මිශ්‍රණය හොඳයි ඇත්තටම. හරි කොහොම හරි ඔයාලට පුළුවන් මේ පුල්ලෝරම් ලෙඩේ අඩු කරගන්න සල්පඩංගු බෙහෙත් එකක් පාවිච්චි කරන්න. ඉතින් මම එහෙම සල්පඩංගු බෙහෙත් විදිහට ඔයාලට දෙන්න පුළුවන් හොඳ බෙහෙත් එකක් දෙකක් රෙකමන්ඩ් කරන්නම්. සාමාන්‍යයෙන් මේ සිනප්‍රීම් කියන බෙහෙත් එකක් මේ සත්තුන්ට දෙන්න පුළුවන් මේ ලෙඩේ හැදිච්චාම. ඒක මේ බෙහෙත් එකේ කවරෙත් දාලා දෙනවා. ඔයාලට ඒකත් උන්නම් කියවගත්ත හැකි. ඒ වගේම මේ බෙහෙත් එක දෙන්න ඕනි විදිහත් මේ පැකට් වල දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට සත්තුන්ට දෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට දීලා ඔයාලට පුළුවන් මේ ලෙඩේ අඩු කරගන්න. ඉතින් ඊට අමතරව තව තියෙනවා සල්ප්‍රීම් වගේ බෙහෙත් වර්ග, සයිනප්‍රීම් වගේ බෙහෙත් වර්ග. ඉතින් මේ බෙහෙත් වර්ගات දීලා ඔයාලට පුළුවන් මේ පුල්ලෝරම් කියන රෝගය අඩු කරගන්න. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ බෙහෙත් වර්ගات දෙන්නින් අනිවාර්යෙන් මේ බෙහෙත් විතරක් දෙන්න යන්න එපා. මේ බෙහෙත් එක්ක අනිවාර්යෙන් ග්ලූකෝස් තේ හැන්දක් දාන්න. ඒ වගේම විටමින් B පෙති දෙකක් වතුර ලීටර් එකකට දාලා අනිවාර්යෙන් සත්තුන්ට උණු කරලා නිවාගත් වතුර වලට දාලා තමයි මික්ස් කරලා දෙන්න ඕනේ. අර මම කලින් මිශ්‍රණේ හැදුවා වගේම තමයි ඉතින් මේකත් හදන්න ඕනේ. මේකට නම් සුදු ලුණු දාන්න ඕනේ නැහැ. අනිත් කීව විදිහට ග්ලූකෝස් සහ විටමින් B දැම්මොත් ඇති. ඉතින් ඒ විදිහට දාලා දවස් 3-5 වගේ කාලයක් මේක දෙන්න අනිවාර්යෙන්. ඊට වඩා වැඩියෙන් දෙන්න එපා. මොකද සාමාන්‍යයෙන් ඇන්ටිබයොටික් වර්ග දවස් 3-5ක් වගේ කාලයක් තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් දවස් 5කට වඩා දෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් දවස් 5ක් ඇතුළත දීලා ඉවර කරගන්න. ඉතින් ඒ නිසා දවස් 5ක් ඇතුළත මේ බෙහෙත් එක දෙන්න. ඉතින් සාමාන්‍යයෙන් මේක දවස් 2ක් වගේ දෙන්දි මේ රෝග ලක්ෂණ පෙන්වීම නැති වෙනවා. එහෙම නැතුණා කියලා බෙහෙත් දෙන එක නවත්තන්න එපා. තව දවස් 2ක් ඒ කියන්නේ ඔක්කොම දවස් 5ක් වගේ වෙනකන් බෙහෙත් එක දෙන්න අනිවාර්යෙන්. ඉතින් ওই විදිහට බෙහෙත් කරලා වල පුළුවන් මේ පුල්ලෝරම් කියන මාරාන්තික රෝගය අඩු කරගන්න.
ඉතින් ඔයාලා ඇන්ටිබයොටික් වර්ග පාවිච්චි කරන නිසා ඒවා ආවට ගියට පාවිච්චි කරන්න එපා. ඒ නිසා මම කියව විදිහට දවස් 5ක් වගේ දෙන්න, ඊට වඩා දෙන්න යන්න එපා. මොකද අපිට ඇන්ටිබයොටික් වර්ග ආවට ගියට පාවිච්චි කරන්න අවසර නැහැ. ඒ නිසා මම කියව විදිහට බෙහෙත් දෙන්න. ඉතින් ඇත්තට මේ රෝග සත්තුන්ට හැදෙන එක හැදෙන්න කලින් වළක්වා ගන්න පුළුවන්. අපිට මම අර කලින් කියව විදිහට ක්වොලිටි කෑම, පිරිසිදු වතුර, පිරිසිදු වතුරනුවක් සපයලා, ඒ වගේම ක්වොලිටි පැටව අරගෙන හොඳින් නිවාස සපයලා, ඒ වගේම අර මම කලින් කියව විදිහට ඒ පැටවුන්ට මුල් කාලේදී යාට දෙන්න ඕනි විශේෂ රැකවරණ, ඖෂධ, විටමින් වර්ග දීලා හැදුවොත් ඇත්තටම මේ රෝගේ හැදෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම කිව්වා මගේ කලින් වීඩියෝ එක බලන්න කියලා. ඉතින් මම ඒකේ පැහැදිලිව කියලා දෙනවා කුඩා පැටවු. ඒ කියන්නේ දවසේ ඉඳලා මාස දෙකක් යනකම් පැටවු හරියටම බලා ගන්න විදිහ ගැන. ඉතින් ඒ විදිහට හැදුවොත් නම් අනිවාර්යෙන් මේ රෝග ආය හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට සත්තු හදලා බලන්න. ඔයාලට පුළුවන් වෙනසක් දැක් ගන්න. ඔයාලගේ සත්තු මැරෙන්නේ නැති වෙන්න ලොක් කරගන්න පුළුවන් වෙයි මම මේ කිව්ව විදිහට හැදුවා. ඉතින් ඒ නිසා ඒ වීඩියෝ එකත් ඕනනම් බලන්න. මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හරි ඉතින් මගේ වීඩියෝ වලට ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි මම මොටිවේට් වෙන්නේ ඉස්සරහට තවත් වීඩියෝ එකක් ගේන්න. ඒ නිසා අනිවාර්යෙන් ඔය කට්ටිය ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම ඉස්සරහටත් අදගත් වීඩියෝ ගොඩාක් ගන්න බලාපොරොත්තු වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම සුබ දවසක්.